හයි එන්න මගේ දන්සල් මල්ල බලන්න. බලමු අපි මොනවද අරන් තියෙන්නේ කියලා. හරිද? මේ තියෙන්නේ පාන් පිටි කිලෝ එකක්. ඉඟුරු බිස්කට් පැකට් එකක්. සීනි ග්‍රෑම් 500ක්. සුදු කෝපි මේ සයිස් පැකට් එකක්. සමපෝෂ ලුණු කුඩු කඩල පිටි සෝයා මීට් තේකොළ විජේකේ ග්‍රෑම් 50 පැකට් දෙකක්ම ඇවිල්ලා. 3-5 කුඩු ග්‍රෑම් 50 පැකට් එකක්. මිරිස් කුඩු ග්‍රෑම් 50 පැකට් එකක්. කෑලි මිරිස් ග්‍රෑම් 50 පැකට් එකක්. කහ කුඩු ග්‍රෑම් 25 පැකට් එකක්. කොත්තුමි නූඩල්ස් පැකට් දෙකක්. දෙකක් ඇවිල්ලා. කිස්ට් ජෑම් එක මිශ්‍ර පළතුරු රස ඇති. සර්ෆ් එක්සෙල් ග්‍රෑම් 120 පැකට් එකක්. ලයිෆ් බොයි සබන් කෑල්ලක්. සිග්නල් පොඩි පැකට් එකක්. ටූත් බ්‍රෂ් දෙකක්. සමහන් පොඩි පැකට් දෙකක්. ඉතින් ඕක තමයි මගේ දන්සල් මල්ල. මොකද්ද මේ දන්සල් මල්ල? කාලයක් ඉඳන් මගේ හිතේ තිබුණ දෙයක් මම කරේ. මං හිතාගෙන හිටියා මාසෙම දවස ගානේ දැන් අපිට ගෙදරට බඩු ගේන්න අපි කඩේට යනවනේ. ඒ යන හැම දවසකම මම මේ දන්සල් මල්ල වෙනුවෙන් මොන හරි මගේ අතේ තියෙන ගානට ගන්න පුළුවන් බඩුවක් ගත්තා. එහෙම දවස ගානේ, ඒ කියන්නේ මම කඩේට යන වාරයක් පාසා ගත්ත බඩු ටික තමයි මේ එකතු වෙලා තියෙන්නේ. එහෙම නැතුව එකපාරටම මේ බඩු ටික එකපාරටම ගත්තා නෙමෙයි. ඒ නිසා මෙච්චර බඩු තොගයක් ඉතින් මට මේ මාසය ඇතුළත එකතු කරගන්න පුළුවන් වුණා. ඉතින් මට හරිම සතුටුයි. මං හිතන් හිටියේ හැමතිස්සෙම එහෙම හැම මාසෙම මේ විදිහේ මොන හරි දෙයක් කරන්න. එතකොට මම මාසේ කවුන්ට් කරන්න පටන් ගත්තේ ඉතින් දෙසැම්බර් 25 නිසා. දැන් අද වෙනකොට ජනවාරි 23. ඒතකොට මාසයක් රවුන්ඩ් වෙලා ඇවිල්ලා තියෙනවා ඉතින්. මම මේ කියන්නේ මම මේ පෙන්නුවෙත් මේක දැක්කහම තව කෙනෙකුට ආස හිතිලා ඔයාටත් ඒ විදිහට බඩු මල්ලක් දෙන්න හිතේවි කියලා හිතලා. මොකද මේ වගේ වීඩියෝස් මම දැක්කහම මටත් හරි ආස හිතෙනවා. ඒ වගේ මටත් හිතුණා මේ මං වීඩියෝ එක කරන්නමයි හිතාගෙන හිටියේ. මේ බඩු ටික පෙන්නලා තව කෙනෙක්ටත් ඒකට අර තෘප්තියක් ඇති වෙන විදියට ඕන නිසා තමයි ගත්ත බඩු ටික මේ විදියට පෙන්වුවේ. ඉතින් මගේ අතේ තියෙන ගානට පොඩි දේවල් ගත්තේ. ලොකු වියදම් බඩු නෙමෙයි. මේකට මට දැනෙන්න වියදමක් උනේ නැහැ. මොකද මම දවස ගාන ටික එකතු කරන නිසා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් දවස ගාන ටික එකතු වෙලා කොච්චර බඩු තොගයක් එකතු වුණාද කියලා. ඉතින් ඒකෙන් මල්ලක්ම හදලා දෙන්න පුළුවන්. දැන් ඉතින් මේ මල්ල මම හෙට උදේට ගිහින් කාට හරි දෙනවා. ඊට පස්සේ යත් සතුටේ මාත් සතුටේ. ඉතින් මේ අන්න ඒක තමයි මට ඕන උනේ. ඉතින් ෂෙයා කරගන්න අද මගේ දන්සල් මල්ල ගැන. ඊට පස්සේ මේ මාසේ ඉඳන් ජනවාරි දැන් අද 23 හෙට ඉඳන් ආයෙ පටන් ගන්නවා. ඊළඟ මාසේ පෙබරවාරි මාසේ 25 වෙනකන් ඊළඟට එකතු වෙන බඩු ටික මොනවද කියලා අපි ආයෙ ඒ මාසෙදි බලමු. එන ඉතින් ගිහින් එන්නම්. බයි. ඔයත් කැමති නම් මේ විදිහට දන්සල් මල්ලක් හදලා දෙන්න කාට හරි.